කොච්චර ලොකු වුණත් අතාරින්න බැරි රසක් තමයි අපේ අම්මා හදන විරලු අච්චාරුව. මේ විරලු අච්චාරුව නම් සුපර් විරලු අච්චාරුවක්. විනාඩි කිහිපයක් යනකොට අපේ අම්මා හදන මේ විරලු අච්චාරුව ඇත්තටම ඕන තරම් කන්න පුළුවන්. මේ විරලු අච්චාරුව හදන්න ගොඩක් දේවල් ඕනේ. මෙන්න මේ වගේ හොඳට බෙරි වෙන්නේ ඉදුණු විරලු ගෙඩි 15ක් විතර අරගෙන හොඳට මෙන්න මේ විදිහට විරලු වල මස් ටික එළියට එනකම්ම හොඳට පොඩි කරගන්නවා. ඊට පස්සේ එකතු කරගන්න ඕනේ මිරිස්. මිරිස් වැඩි වෙන තරමට හොඳයි. මෙතන වෙරළු ගෙඩි 15කට මේස හැන්දක මිරිස් එකතු කරගන්න. ලුණු ගොඩක් එකතු කරගන්න එපා කිව්වම සාමාන්‍ය ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. සීනි තමයි මේකේ රජා. ඒ කියන්නේ සීනි වැඩි වෙන තරමට මේ විරළු අච්චාරුව නම් කියලා නිම කරන්න බෑ. මට ඇත්තට කියන්නේ මේක රෙකෝඩ් කරනකොටත් ඒ විරළු අච්චාර රස මතක් වෙනකොට කරට කෙලවුනනවා. ඒ තරම් රසයි මේ වෙරළු අච්චාරෝ. ඉදුණු වෙරළු හම්බ වුණොත් මෙන්න මේ පොඩි බඩු ටික දාලා හදන්නකෝ. මිරිස් දැම්මා, ලුණු දැම්මා, සීනි දැම්මා, ගම්මිරිස් ටිකක් දාන්න. අපේ අම්මා නම් කියන්නේ සීනි වැඩි වෙන තරමට නියමයි. ඔයාට විනාගිරි කන්න හොඳ නම් විනාගිරි චුට්ටකුත් දාගන්න. මෙන්න මේ විදිහට ඔයා මේ ඉදුණු වෙරළු ටික අතින් හොඳට තලලා, මොකද වෙරළු වල තියෙනවනේ ඇට. ඒ ඇට ඉතින් බ්ලෙන්ඩරේ දාලා නම් මනම් කරන්න බෑ. මෙන්න මේ විදිහට තලලම තමයි මේ වෙරළු අච්චාරුව හදන්න ඕනේ. ගිහින් එන්න මිස් බේකර් කිචන්.